ඉතින් කොහොමද ඔයාලට? ඉතින් ඔන්න උතෙන් වීඩියෝ එකක් ගේනවා කියලා හිතුවා. මේ බලන්නකො මේ මලේ චූටි මගේ අතත් එක්ක බැලුවාම නේද? හරි ෂොක්. ඉතින් මේ මම ඔයාලත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනි කියලා හිතුවේ. මේ තියෙන්නේ මම පැල 30ක් හිටව ගත්තනේ. මං කිව්වනේ අපි බලමු කියලා කොහොමද පැල ටික හොඳට හැදෙයිද කියලා. මේ තියෙන්නේ හිටවගත්ත පැල ටික. මම අර කොම්පෝස්ට් පොල් එලි එකක් හදාගත්තා. ඒක දාලා හදපු පැල ටික හොඳට තියෙනවා. මම ඉතින් මේක මෙහෙම තියලා තියෙන්නේ මට පොඩ්ඩක් ඉඩ මදි. ඒ ටික හදාගන්නකම් ඔය ටික ඔහොම තියලා තියෙනවා. තියෙන්නේ හදපු පැල ටික. මේ පැල නම් මම මේ ගලව ගත්ත පැල මවුෂාක වලින් මේ දාන පැල ගලව ගත්තේවා. මේ තියෙන්නේ ටිකක් ලොකු වෙනකම්ම තිබුණා. මේ පැල ටික ටිකක් ලොකු වෙනකම්ම තිබිලා තමා ගලව ගත්තේ. ඉතින් මට හිතුණ දෙයක් තමයි විශේෂයෙන්ම අලුතින් පැල හිටවන අයට මං ගන්න අත්දැකීම් වලින් ටිකක් බෙදා ගන්න ඕනි කියලා හිතුනේ. මේ දැන් මේ පොඩි පැල ගලවනවනේ, මේ වගේ පැල ගලවලා අපි ලොකු කරගන්න ටිකක් කාලයක් යනවා. මලක් එනකන් ඉන්න ටිකක් කාලයක් බලන් ඉන්න ඕනේ. මේවට සාත්තු කරන්න ඕනේ, පොර දාන්න ඕනේ. ඉතින් අපි මවුෂාකයත් එක්කම මේ වගේ පැලේ ටිකක් දුරට හැදෙන්න තියලා ගැලෙව්වා නම්, ටිකක් ලොකු වෙනකන් තියලා ගැලෙව්වා නම් මේ විදියට අපිට මෙයාව හදාගන්න ලේසියි. ඉතින් දැන් මම කරන්නේ කට් කරන පැලවල පොඩිම කාලෙදි පැලේ ගලවන්නේ. චූට්ටක් ලොකු වෙනකම් මේ ගානට එනකම් වගේ තියලා ගලවනවා. එතකොට මට මේගොල්ලන් මැරෙන්නේ නැතුව හොඳට හදාගන්න පුළුවන්. අර මේ වගේ පොඩි පැල මම ගලවලා හදන්න ගියාම ගොඩක් කල් යනවා. ඉතින් මේවා නම් ඉතින් මුල් එක්කලා ගලවපු පැල. මේවා බොටම් එකෙන් කඳ කොටසෙන් ආපු පැල. ඒ කඳ කොටසෙන් එන පැල තමයි මම මේ වගේ ටිකක් ලොකු වෙනකන් තියලා ගලවන්නේ. එතකොට මට මේක හදාගන්න ලේසියි. මේවා නම් ඉතින් ඒවා ඉතින් කොහොමත් ඒ විදියට පොඩි පැල තියෙන ඒවා පෝච්චියෙන් ගලව ගන්නවා. මෙන්න මේ වගේ කඳ කොටසෙන් මේක මම දැන් කපපු එකක්. මේ වගේ මේකේ මේ වගේ ටිකක් පැලෙන්න තියෙන තව පැලයක්. මේ වගේ ලොකු වෙනකන් තියලා ගලව ගත්තාම ලේසියි. ඉතින් අර පඳුරු පැල ටිකක් වැඩිපුර ගන්න පුළුවන් කාලේ පොඩ්ඩක් ඉතින් එහා මෙහා වෙනවා. ඒ වුණාට ඉතින් හදාගන්න ලේසියි. මම ඉතින් දැන් කරන්නේ ඒ වගේ මේ තියෙන ඒ වගේ පැලේ ටිකක් ලොකු වෙනකන් ඉඳලා මේ විදිහට හදාගත්තාම හරිම පහසුයි. ඉතින් මට තව දෙයක් කියන්න හිතුණා. ගොඩක් දුරට ඉතින් අපිට ඇහෙන්න ලැබෙනවානේ මේ අලුතෙන් වගා කරන අයට පැල මේ වගේ පැල දාලා හොඳයි කියලා පැල ගන්න. ඉතින් මම කියනවා මං ගත්ත අත්දැකීම් වලින් ඒ වගේ මේ වගේ පොඩි පැල මේ වගේ පොඩි පැල අරගෙන වගාවක් පටන් ගන්නවට වැඩිය හොඳයි අපි මල් එන සයිස් එකේ පැල, එක්කෝ මල් හට ගන්න අවදියේ පැල, එහෙම නැත්තම් මේ වගේ පැල, එහෙම නැත්තම් මලත් එක්ක තියෙන මේ වගේ ඒවා. ඒ වගේ අරගෙන අපි දැන් මේ වගේ ගහක් අරගෙන මේක අපි කට් කරගත්තොත් අපිට මේකේ টොප් කොටස වෙනම හිටව ගන්න පුළුවන්නේ. එතකොට අපිට පුළුවන් එයාගෙන් ගානක් හොයාගන්න. එතකොට අපි කපන බොටම් එකෙන් පැල දානවනේ. ඉතින් ඒවත් අපිට අර ගන්න මේ টොප් කොටසෙන් හොයාගන්න මුදලින්
අනිත් බොටම් එකේ දාන පැල ටික නඩත්තු කරගෙන යන්න පුළුවන්. මේ තියෙන්නෙත් ලොකු පැල ටිකක්. මම ඉතින් පැල ටිකක් වැඩිපුර බෝ කරගන්න හදන්නේ තව නෙට් හවුස් එකට. මං ගාව ගොඩාක්ම මල් තියෙන පැල අඩුයි. මොකද මං පැල බෝ කරන ගමන් ඉන්නේ, බෝ කරගන්න ගමන් ඉන්නේ තව නෙට් හවුස් එකකට පැල ටිකක් දාගන්න ඕන හින්දා, හදාගන්න ඕන හින්දා. ඉතින් මම වැඩිපුර මල් එන පොහොර දාන්නෙත් නැහැ. පැල ටික බෝ කරගෙන යන ගමන් ඔය මල් තියෙන වැඩිපුර තියෙන පැලයක් දෙකක් ඉතින් මම ඉඳලා හිටලා සේල් කරගන්නවා. ඉතින් මට කියන්න ඕන උනේ අලුතින්ම පැල කරන කෙනෙක් හිතන් ඉන්නවා නම් මං ගත්ත අත්දැකීම් වලින් මට හිතෙන දේ තමයි ගොඩක්ම හොඳ මල් තියෙන පැල ටිකක් අරගෙන කට් කරලා ඒ ටිකත් හිටවලා බොටම් කොටසෙන් එන පැල ටික බෝ කරගන්න එක හොඳයි කියලා තමයි ඉතින් මගේ යෝජනාව, මම හිතන විදිහ. ඉතින් මං ගත්ත අත්දැකීම් වලින් තමයි කියන්න හිතුනේ විදිය හොඳයි කියලා. අලුතින්ම කරන කෙනෙකුට ඔන්න ඉතින් මගෙන් පොඩි අදහසක්. මට නම් ඉතින් පැල තිබුණා. නංගි එකතු කරපු පැල ටික තිබුණා 50ක් විතර ඉතුරු වෙලා. ඒ ටික තමයි මම මේ කට් කර මේ තරමට පැල ප්‍රමාණ හදාගෙන තියෙන්නේ. වැටුණනේ. ඉතින් ඉඩ නැති හින්දා පෝච්චි දෙකක් අතරත් පැල තියලා තියෙනවා. ඔන්න වැටුණා යාව. මේකත් ඉතින් මම කඳ කොටසෙම ටිකක් ලොකු වෙන්න තියලා හදාගත්ත පැලයක්. පැල ටික හොඳට නැගිටලා තියෙනවා මේ දවස් දෙකේ වැස්සා. ඒ හින්දා පැල ටික හොඳට හැදිලා තියෙනවා. ඉතින් අලුතෙන්ම පැල හිටවන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඉතින් කරන්න හොඳම දේ තමයි මම හිතන විදියට ඒ විදිය ලොකු පැල අරගෙන, අපි හිතමුකෝ ලොකු පැල 50ක් ගත්තා කියලා. එතකොට අපි ඒ පැලයක් 1000ක් කිව්වොත් පැල 50ට 50000ක් අපි ඒ පැල ටික කට් කරගත්තොත් අපිට පුළුවන් මේ වගේ টොප් කොටස් 50ක් හදාගන්න. එතකොට ඒකෙන් 50000ක් හොයාගන්න පුළුවන්. බොටම් කොටසේ පැල ටිකක් අරගෙන ඒ ටිකත් බෝ කරගන්න පුළුවන්. මොකද එක පැලයකින් පැල 4ක් තිබුණොත් අපිට එතන 4000ක් තියෙනවා. මලක් එනකන් ලොකු කරගන්න වෙනවා ඉතින්. ඉතින් ගොඩාක්ම ඉතින් ආසාව තමයි, ඉවසීම තමයි. ඉතින් මේ වගේ පැල හදාගන්න ලොකු ඉවසීමක් තියෙන්න ඕනේ. මොකද මල් එන්න ටිකක් කල් යනවා චූටි පැල හදනකොට. ඉතින් පැල නම් මට ගලවන්න ගොඩක් තියෙනවා, කට් කරගන්නත් තියෙනවා. අද දවසේ ඉතින් හිතන් ඉන්නවා ඒ ටික කරගන්න. ඉතින් මේ තියෙන්නේ රැපිඩෝ. ඉතින් මේගොල්ලන්ගෙන් පැල ගොඩාක් දානවා. මං ගාව මෙයාලගේ පැල ගොඩාක් තියෙනවා. කාට හරි ඕන කෙනෙක් ඉන්නවා නම් රැපිඩෝ වලින් පැල දෙන්නත් පුළුවන්. ඕන කෙනෙක් ඉන්නවා නම් මෙසේජ් එකක් දාන්න. ගොඩක්ම ඉතින් දෙන්න පුළුවන් රැපිඩෝ වලින් තමයි. වෙනත් තියෙන ඉතින් බෝ කරගන්න ඕන හින්දා ගොඩක්ම ඉතින් සේල් කරන්න අඩුවෙන් තමයි කරන්නේ. ඉතින් මේ බලන්නකෝ, මේකත් මම ලොකු වෙන්න දුන්නා මෙහෙම.
දැන් මට මේක ගලවලා හිටව ගන්න මේ හිටව බය වෙන්න දෙයක් නෑ. එයා ගැන හොඳට මුලුත් තියනවා. මම දැන් මේ වගේ පෙළ ගලවලා හිටවුවාම ඉතින් මෙයාලා මෙහෙම මවුෂාකයත් එක්ක ඉන්නකොට හැදෙනවා හොඳට. අපි මෙයාව ගැලෙව්වට පස්සේ මෙයා ඉතින් අර අම්මත් එක්ක ඉන්නා වගේ පැලේ හැදෙන්නේ නෑ. එහෙම සාත්තු කරන්න ඕනේ, පෝර දාන්න ඕනේ. එතකොට තමයි ඉතින් එයාව හොඳට හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අද හරිම ලස්සනට ගස් ටික නැගිටලා තියෙනවා. ඉතින් උදේම ආවා මේගොල්ලන්ව පොඩ්ඩක් බලලා යන්න කියලා. දවසට 3-4 සැරයක් එනවා. එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ගිහිල්ලා එන්න හැමෝටම බුදු සරණයි.